දෙසැම්බර් 26 කියන්නේ අපි හැමෝටම විශේෂයෙන් මතක් වෙන දවසක්. ඒකට හේතුව තමයි 2004 වසරේ දෙසැම්බර් 26 වෙනිදා ජීවිත දහස් ගාණක් පිළිගනිමින් සුනාමි ඛේදවාචකය සිද්ධ වෙච්ච නිසා. ඉතින් මේ සුනාමි ඛේදවාචකයට මුහුණ පාපු කෙනෙක් එයාගේ අත්දැකීම කියන්නේ මෙන්න මේ විදිහට. මේ කතාවේ කතානායිකාව වෙන්නේ ගාල්ල හපුගල පදිංචි සන්ධ්‍යා වික්‍රමසිංහ කියන එක්කෙනා. ඉතින් එයා දැනට දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරියක් විදිහට කටයුතු කරනවා. ඉතින් එයාගේ කතාව මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මට එතකොට අවුරුදු 22ක් වෙනවා. මම එදා කැම්පස් එකේ එක්සෑම් එකට යන්න තාත්තා එක්ක තමයි ගාල්ලට ගියේ. එතකොට බස් නවත්තන්නේ ගාල්ලේ සමනල පාලම ළඟ. මම එතනට වෙලා හිටියා බස් එකක් එනකන්. ටික වෙලාවක් යද්දි බස් එක ආවා. බස් එක ආවට පස්සේ බස් එකට නැග්ග මම. තාත්තා නම් බස් එකට නැග්ගේ නෑ. ඒ වෙලාවේ බස් එකේ 8 දෙනෙක් විතර හිටියා. එතන ටිකක් වෙලා ඉන්නකොට එළියේ හිටපු අය දුවනවා දැක්කා. ටික වෙලාවකින් දැක්කා වතුර ගොඩබිමට එනවා. පාර පුරාම වතුර. මිනිස්සු හැමතැනම දුවනවා දැක්කා. එකපාරම මහා දරකෝටු කඩනවා වගේ සද්ද ඇහුණා. එතකොට බලද්දි සමනල පාලම කඩාගෙන යනවා දැක්කා. ඇත්තටම කවදාවත් එහෙම සිද්ධියක් නම් මන් දැකලා නෑ. අපි ඒ වෙලාවේ කෑ ගැහුවා බස් එක අරන් යමු කියලා. කොළඹ පැත්තට යන්න විදිහක් තිබුණේ නෑ. වතුර නිසා බස් එක පිට්ටනිය පැත්තට හරවලා යන්න ආවා. ඒත් යන්න විදිහක් තිබුණේ නෑ. බස් එක නවත්තපු ගමන් මම බස් එකෙන් පැන්නා. ස්ටෑන්ඩ් එකෙන් එහාට යන්න බෑ. එතනත් වතුර පිරීලා. මම බස් ස්ටෑන්ඩ් එක ළඟ නතර වුණා. කවුරුත් එතන හිටියේ නෑ. මම තනියම හිටියේ. ටික ටික වතුර වැඩි වෙන්න පටන් ගත්තා. මට කරන්න දෙයක් තිබුණේ නෑ. මම ඒ පාර ස්ටෑන්ඩ් එකේ තාප්පි උඩට නැග්ගා. ඒ එක්කම තව වතුර පාර වැඩි වෙන්න පටන් ගත්තා. එතකොටම ගාල්ල බස් ස්ටෑන්ඩ් එකේ වහලේ කඩාගෙන මගේ ඔළුවට වැටුණා. මම වතුර යට ගිරුණා. දුඹුරු පාටට වතුරක් තිබුණේ. ඇතුලේ වතුර කැළදෙනවා. මට එකපාරටම වතුර යටින් ලීයක් අහු වුණා. මම ඒක තදින් අල්ලා ගත්තා. උඩ බලනකොට මට පොඩි එළියක් පේනවා දැක්කා. මට දැනුණා මං ටික ටික උඩට එනවා වගේ. කවුරු හරි මගේ අතිනුයි කොණ්ඩෙනුයි ඇදලා උඩට ගත්තා. උඩට ගත්තාම මට පෙනුනේ මං මහා මුහුදක් මැද ඉන්නවා වගේ. බස් එකක වහලයක් උඩට තමයි මාව අරගෙන තිබුණේ. මට හොඳටම වතුර පෙවිලා තිබුණේ. මම තාත්තව හෙව්වා. මං කිව්වා මට තාත්තව හොයාගෙන යන්න ඕනේ කියලා. වතුර බැහැපු ගමන් මොනවත් බස් තිබුණේ නැහැ. බස් ඔක්කොම ගහගෙන ගිහිල්ලා. බන්ධනාගාරේ බස් එකක් ආවා. ඒකෙන් අපිව කරාපිටේ ඉස්පිරිතාලෙට අරගෙන ගියා. ඇය ඒ අමිහිරි අත්දැකීම වචන වලට පෙරළුවේ ඒ විදිහට. ඉතින් මේ වගේ සිද්ධි දහස් ගණනක් වෙලා ඇති 2004 දෙසැම්බර් 26 වෙනිදා කියන ඒ අඳුරු දවසේ. ඉතින් ආය කවදාවත් ඒ වගේ අත්දැකීම් වලට අපේ රටට ලෝකෙට කාටවත්ම මුහුණ දෙන්න සිද්ධ වෙන්න එපා කියලා අපි හැමෝම හිතනවා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔය විදිහේ සිද්ධි තව ගොඩක් ඇති. ඉතින් එක සිද්ධියක් තමයි මම ඔයගලන්ට මේ විදිහට කිව්වේ. ඉතින් මේ විදිහේ තොරතුරු ඉස්සරහටත් දැනගන්න පුළුවන් Gossip with Hima YouTube නාලිකාව මගින්. ඉතින් අනිවාර්යෙන්ම දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා අනිවාර්යෙන්ම Gossip with Hima channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. එහෙනම් ඉතින් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් ඔයාලා හැම දිනාටම සුබ දවසක් වේවා.